තිකු දවසක් අවසානයේ අදත් මම වැඩ ඉවර වෙලා නිවසට යන්න පිටත් වුණා. මට හුරු පුරුදු ඇල්බර් ස්ට්‍රීට් එකෙන් පාර මාරු වෙන්න මම මෙතනට ආවහම හැමදාම දකින මේ බිල්ඩින්ග්ස් අද මට වෙනස් විදිහට පෙනුණා. අවුරුදු ගාණක් පුරා මම මෙතනින් පාර මාරු වෙනවා. හැමදාම මේ බිල්ඩින් පහු කරගෙන යනවා. හැබැයි අද මං දැක්ක මේ බිල්ඩින්ග්ස් හරිම වෙනස්. බැහැගෙන යන ඒ සූර්ය රශ්මිය මේ බිල්ඩින්ග්ස් වල තද කහපාටින් ආලෝකමත් කරලා තිබුණා. මේ තියෙන්නේ පරණ කස්ටම්ස් හවුස්. ඊට එහා පැත්තෙන් අර තද කහපාට ආලෝකයේ වැටලා දිලිසෙන්නේ SO/Oakland ලක්ෂරි හොටෙල් එක. ඕක්ලන්ඩ් CBD එකේ තියෙන හරි ලස්සන හෙරිටේජ් බිල්ඩින් එකක් තමයි මේ කස්ටම් හවුස් එක. මේ බිල්ඩින් එක 1889 වසර ඉදි කරලා තියෙනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. නිව්සීලන්ඩ් කස්ටම් ඩිපාර්ට්මන්ට් එකට අයිති බිල්ඩින් එකක්. සරලවම කියනවා නම් ඉස්සර කාලේ ඕක්ලන්ඩ් වරායට ආපු නැව්වල බදු ආනායන නැව් කටයුතු මේ බිල්ඩින් එකෙන් තමයි පාලනය කරලා තියෙන්නේ. ඒ නිසා අද වගේම එදත් ඕක්ලන්ඩ් ට්‍රේඩ් හාර්ට් එක වගේ තිබිලා තියෙන්නේ මේ බිල්ඩින් එක තමයි. ආකිටෙක්චරල් ස්ටයිල් එක ගැන කිව්වොත් මේක වික්ටෝරියන් ක්ලාසිකල් ඩිසයින් එකක්. ගල් බිත්ති, විශාල කවුලි, ඒ වගේම මේ ඕනේ ඩීටේලින් තියෙන නිසා අදටත් ඉතාම ලස්සන හරිම එලිගන්ට් ෆීල් එකක් දෙන බිල්ඩින් එකක් කියලා කිව්වොත් හරි.